මේ නිර්වින්දන වෛද්‍ය විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවනේ. ඇනස්තීසියා සම්බන්ධ වෙනම ෆීල්ඩ් එකක්. ඒක ඇවිල්ලා මේ ලෝකේ තියෙන ඔය ලොකුම පඩියක් තියෙන ජොබ්ස් කීපෙන් එකක්. සහ ඒ වගේම වැඩිම සුයිසයිඩල් රේට් එකක් තියෙන හෙල්ත් කෙයාර් සෙක්ටර් එක මේ හරි සෞඛ්‍ය හෙල්ත් රිලේටඩ් වෘත්තීන්ගෙන් සෞඛ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ වෘත්තීන්ගෙන් වැඩිම සියදිවි හානි කර ගැනීම අනුපාතයක් තියෙන වෘත්තියක් ඒක. ඒකට හේතුව මේ ඒක ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එකක්. ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එකක්. ඒ කියන්නේ මේ පේෂන්ට් කෙනෙක්ගේ වටිනා වගකීම වැඩි හරියක් තියෙන්නේ සර්ජරි එකකදී සර්ජන්ට නෙවෙයි ඇනස්තෙටිස්ට් එයාට. නිර්වින්දන වෛද්‍යවරයා නිර්වින්දක වෛද්‍යවරයා මොකක්ද? එයාට තමයි වැඩිපුරම එකක් තියෙන්නේ. ඒ කියන්නේ එයා ඊට කලින් දවසේ ලෙඩාව බලලා සහතිකයක් දෙනවා මේ ලෙඩා මේ සර්ජරි එකට සුදුසුයි කියලා. ඒතර යාව සිහි නැති කරාට පස්සේ මේ ආයේ සිහිය ආවේ නැත්තම් ඒකේ මේ සර්ජරි එකේ තාම කැපිපෙන වැරද්දක් නිසා ඇරෙන්න වෙනත් හිතාගන්න බැරි දෙයක් නිසා සිහිය ආවේ නැත්තම් ඒකේ හේතුව යන්නේ මේ වැරද්ද යන්නේ මේ ඇනස්තෙටිස්ට් වගකීම සම්පූර්ණ මේ මනුස්සයාට යන්නේ. ඒතර බොරුවට එහෙම නිකන් නිදි වගේ ඉන්නවා කියලා අර මනුස්සයා කලබල වෙනවා කියන්නේ. දැන් ඔක දැනගෙන ඒ වගේ ආතල් එකක් දෙන්න පුළුවන්. දන්නවනම් ඕක මොකක් හරි ඔපරේෂන් එකක් කරොත් එහෙම එතනත් ආතල් එකක් ගන්න ඕන නම් චුට්ටක් මැරලා වගේ ඉන්න ඕන. අරුව තමයි කලබල වෙන්නේ. ඇනස්තෙටිස්ට් තමයි කලබල වෙන්නේ. ඒව කරන්න එපා. ඉතින් මේ ඒ වගේම මේ අර සුයිසයිඩල් රේට් එක වැඩි වෙන්න හේතුව සියදිවි හානි කර ගැනීම වැඩි වෙන්න හේතුව ලෝකේ තියෙන භයානකම මේ බෙහෙත් වලට ඇක්සස් තියෙනවා මිනිස්සුන්ට. කියන්නේ අර තප්පර ගාණක් තුළ මිනිහෙක්ව සම්පූර්ණයෙන් සීනති කරන්න පුළුවන් බෙහෙත් තියෙන එක දැන් සාමාන්‍යයෙන් සර්ජරි එකකට එහෙම ගිහිල්ලා තියෙනවා අඩුවේ දෙන කීප දෙනෙක් කරේ තියෙන මොන හරි ඔපරේෂන් වෙලා තියෙන අර මුළු සම්පූර්ණයෙන් සීනති කරලා කරන ඒවාත් තියෙනවා හිරිවට්ටලා කරන ඒවාත් එහෙම කීකේවා තියෙනවා. ඒ ඔක්කොම අරගොල්ලන්ට තමයි අදාළ වෙන්නේ. අර සිහිනති කරන එකකදී එහෙම මේ දැකලාදී සමහරට කියන්නේ ඕගොල්ලන්ට වෙලා තියෙනවා නම් එහෙම එකක් සාමාන්‍යයෙන් ගියපු ගමන් කැනියුල එකක් ගහනවා ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා නිකන් ටිකක් මහත සිරින්ජ් එකකට අරන් තියෙනවා කිරි වගේ එක පේන්නේ වෙලවනේ සුදු පාට එකක් ඒක ප්‍රොපෝෆෝල් කියලා කියන එකක් ඒක ගහනකොට මෙහෙම කියන්නේ මේ අර දැන් අත දිගේ පොඩි දැවිල්ලක් වගේ යයි ඊට පස්සේ නිින්දයයි කියලා කියන්නේ. එහෙම තමයි කියන හැටි. එහෙම වෙනවා උන්ට. නිකන් ඒක වෙනම ඇති මං හිතන්නේ. නිින්ද යනවා කොහොමද හරිද බොරුවට නිදාගන්න. එහෙමම සිහින තියෙනවා. ඒවා වෙලා ඉන්ඩක්ෂන් ඒජන්ට්ස් කියලා කියන්නේ ඒවයින් පටන් ගන්න පුළුවන්. කියන්නේ මාර ටක් ගාලා ශනික මෙහෙම කරනකොට වැඩේ පටන් ගන්නවා. හැබැයි විනාඩි කිහිපකින් ඒකේ මේ ඇක්ෂන් එක අඩු වෙනවා. ආයේ සිහිය එනවා මනුස්සයාට. එතන මේ කවදා හරි මෙඩිසින් කරොත් ඔය සම්බන්ධව ගිහිල්ලා ඇනස්තීසියා අපොයින්ට්මන්ට් එකක් වෙනම තියෙනවා. ඒකේ අපි ඔය සම්බන්ධව විතරක් ඉගෙන ගන්න සති ගාණක් යනවා. හරි දෙකකද කොහෙද එකක් අපිට නම් තිබිලා ඉවරයි ටිකක් කල්. ඔව්. මේ අවුරුද්දෙන් ටූ ගන්නත් ඒක කරලා තිබ්බේ. එහෙනම් ඒක කිව්වා මේ ටික එකයි මතක. ඒතර මේ මැෂින් වල තියෙනවා මේ ඉන්හලේෂන් ඒජන්ට්ස් කියලා තියෙනවානේ. සමහර ඒවා එහෙම මේ ඉන්ට්‍රාවිනස් ඒ කියන්නේ ලේ හරහා දෙන ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා මේ නහයට මාස්ක් එකක් දාලා එතනින් හුස්මත් එක්ක යන ඒවා තියෙනවා. ඒතර N2O හැලොතේන් ඔහොම කීපයක් තියෙනවා ඒ වගේ ඒවා. ඒ මැෂින් වල තියෙන N2O කියලා ගහලා තියෙනවා හැලොතේන් එහෙම තියෙන ඒවා කරාමයක් ඇරලා වහලා ඒවා යන ශීඝ්‍රතාවය ගලාගෙන යන ශීඝ්‍රතාවය මේ වෙනස් කරන්න පුළුවන්.